Hello everyone. ඔයා කවදා හරි ඔයාගේ ප්‍රොජෙක්ට් එක GitHub එකට පුෂ් කරද්දී ෆයිල් දහස් ගණනක් එකපාර අප්ලෝඩ් වෙනවා දැකලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාගේ පාස්වර්ඩ් හෝ API keys වැරදීමකින් GitHub එකේ ඕනම කෙනෙක්ට පේන්න දාලා තියෙනවද? මේක ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ ආරක්ෂාවට වගේම පිළිවෙලටත් ලොකු තර්ජනයක්. අන්න ඒක නවත්තන්න තමයි අපි Gitignore පාවිච්චි කරන්නේ. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා මොකද්ද මේ Gitignore කියන්නේ, ඇයි මේක ප්‍රොජෙක්ට් එකකට අත්‍යවශ්‍ය වෙන්නේ සහ අපි අනිවාර්යයෙන්ම ඉග්නෝර් කරන්න ඕනේ මොන වගේ ෆයිල්ස්ද කියලා. ඔයා මේ සීරීස් එකට අලුත් නම් මීට කලින් කරපු වීඩියෝස් බලුවේ නැත්නම් මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝස් බලලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලමු මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. Gitignore කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ root folder එකේ තියෙන විශේෂ ෆයිල් එකක්. මේකෙන් git පද්ධතියට අපි පණිවිඩයක් දෙනවා මෙන්න මේ ලයිස්තුවේ තියෙන ෆයිල්ස් හෝ ෆෝල්ඩර්ස් තියා බලන්න එපා. ඒවා කමිට් කරන්නත් එපා කියලා. එතකොට git ෆයිල්ස් ගැන කිසිම සටහනක් තියාගන්නේ නැහැ. ඒ නිසා ඒවා GitHub එකට අප්ලෝඩ් වෙන්නේ නැහැ. අපි ඇයි මේක පාවිච්චි කරන්නේ? ඔයා හිතන්න ඔයා වෙබ්සයිට් එකක් හදනවා කියලා. ඒකේ තියෙනවා node modules කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලේ ෆයිල්ස් දහස් ගණනක් තියෙන්න පුළුවන්. ඒවා GitHub එකට දැම්මොත් ප්‍රොජෙක්ට් එකේ සයිස් එක අනවශ්‍ය විදිහට වැඩි වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි .env files. මේ වගේ තමයි ඔයාගේ database, password සහ API keys තියෙන්නේ. මේවා GitHub එකට ගියොත් ඕනම hacker කෙනෙක්ට ඔයාගේ දත්ත හොරකම් කරන්න පුළුවන්. Gitignore කියන්නේ ඔයාගේ ප්‍රොජෙක්ට් එකේ තියෙන ආරක්ෂක වැට වගේ දෙයක්. අපි සාමාන්‍යයෙන් නොසලකා හරින ෆයිල්ස් මොනවද? node modules, .env files, ඒ වගේම build folders, build files, log files වගේ දේවල් අපි මගහරින්න බලනවා. ඒ වගේම සෑම ප්‍රොජෙක්ට් වර්ගයකටම අදාළ වෙනම ඉග්නෝර් කළ යුතු ෆයිල් සයිස් තුනක් තියෙනවා. දැන් අපි VS Code එකට ගිහින් බලමු කොහොමද Gitignore ෆයිල් එකක් ක්‍රියේට් කරන්න කියලා. ඔයාගේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකේ අලුත් ෆයිල් එකක් හදන්න. ඒකේ නම වෙන්න ඕනේ Gitignore. අමතක නොකර බුලට 3ක් තියන්න. දැන් මේ ෆයිල් එක ඕපන් කරලා ඔයාලට හයිඩ් කරන්න ඕනේ ෆෝල්ඩර්ස් වල ෆයිල්ස් වල නම් එක පේලියට ලියන්න. දැන් බලන්න ඔයා ඒ නම ලියපු ගමන් VS Code එකේ ඒ ෆයිල්ස් වල පාට වෙනස් වෙනවා. ඔයාලට පේනවා ඇති ඒ ෆයිල්ස් ෆෝල්ඩර්ස් වල නම් අලු පාට වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් Git ඒවා ගණන් ගන්නෙ නැහැ. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ ෆයිල්ස් වල කම්පියුටර් එකෙන්ම ගන්නේ නැහැ. ඒවා එතනම තියෙනවා. හැබැයි GitHub එකට යන්නේ නැහැ. මේක පාවිච්චි කිරීමෙන් ඔයාගේ GitHub repository එක ආරක්ෂිතව, ඒ කියන්නේ ඔයාගේ දත්ත ආරක්ෂිතව තියාගන්න ඔයාලට පුළුවන්. ඔයාලට හැමදේම අතින් ලියන්න අමාරුයි නම් ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයාලට පුළුවන් GitHub එකේ ප්‍රොජෙක්ට් එක හදද්දිම Gitignore template එක තෝරන්න. එහෙමත් නැත්නම් පහළ වෙබ්සයිට් එක වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඔයා පාවිච්චි කරන ලැන්ග්වේජ් එක සර්ච් කරොත් ඒකට අදාළ සම්පූර්ණ ලයිස්තුවක්ම ඔයාලට ලේසියෙන් ලබා ගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා ඔයාගේ GitHub ප්‍රොජෙක්ට් එක ආරක්ෂිතව පිළිවෙලට තියාගන්නේ කොහොමද කියලා. මීළඟ වීඩියෝ එකෙන් අපි බලමු readme best practices මොනවද කියලා. ඔයාගේ ප්‍රොජෙක්ට් එක ලෝකෙටම පේන්න ප්‍රොෆෙෂනල් විදිහට සකස් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ සීරීස් එකත් එක්ක දිගටම රැඳෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.